ස්ටොප්වොච් එක ක්‍රියාත්මකයි. මේ යන්නේ ඔහුගේ සතුන් දෙදෙනා. මේ ඉන්නේ තරඟකරු. අපි 8 වන වරටත් පවත්වන පරිපියාසර තරඟමාලාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ 2026 සාර්ථක තරඟමාලාවක් ආරම්භය දෙවන දවසයි. ඉතින් අපි සූපතමු වුන්ට හොඳ තරඟ කාලයක් ලබා ගැනීමට ඔහුගේ සතුන්ට හැකියාව ලැබෙන්න කියා. තරම මීදුම සහිත කාලගුණයක් තමයි දිස්සන්නේ. කාලගුණය යහපත් වෙලා පරවියන්ට හොඳ තරඟ කාලයකට යෑමට හැකියාව ලැබෙන්න කියෝ. මේ යන්නේ ඔහුගේ සතුන් දෙදෙනා උදෑසන 6:46ට තමයි සතුන් නිදහස් කරේ. ස්ටොප්වොච් එක ක්‍රියාත්මකයි. අපි ෆෝන් එකයි මේ ස්ටොප්වොච් එකයි දෙකේම දාලා තියෙන්නේ. මේ බලමු කොපමණ කාලයකට පියාසරිය දෙයිද කියා. අපි ඊළඟ පැය භාගයකින් නැවතත් ඔබට එනවා. ස්තුතියි. සුබ උදෑසනක්. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 8 වන වරටත් පවත්වන පරිපියාසර තරඟමාලාවේ අදින තරඟ වදින්නේ මාවර මණ්ඩියේ මලින්ද. ඔහුගේ සතුන් දෙදෙනා උදෑසන 6:46ට තමයි සතුන් නිදහස් කරේ. ප්‍රථම පැය භාගය තමයි ඔහුගේ සතුන් සම්පූර්ණ කරන්නේ. සතුන් දෙදෙනා නම් තරමක් ඉහළ මාසේ එකටම පියාසරිය දෙනවා. PVSට හොඳින් නිරීක්ෂණය වෙනවා සතුන්. කැමරා කාචයට නම් හසු වෙන මට්ටමක නෙමෙයි මම හිතන්නේ සතුන් පියාසරිය දෙන්නේ. නමුත් උදෑසන සතුන් නිදහස් කර වෙලේ සිට සතුන් එම මට්ටමේම ඔහුගේ ලොෆ්ට් එකට පේන හොඳ පියාසරියකේ දෙනවා පේන ගානෙම්ම. PVSට සතුන් උදෑසන සිටම හොඳින් නිරීක්ෂණය වෙනවා. දැන් ඔහුගේ ප්‍රථම විනාඩි 30 කාලය තමයි මේ පසු කරගෙන යන්නේ. අපි නව තරඟ නීති අනුව ප්‍රථම පැය දෙක තුල සතුන් නිරීක්ෂණය වෙන්න ඕනේ පැය භාගයකට සැරයක්. නමුත් මේ සතුන් නිදහස් කරපු වෙලේ සිට හොඳ පියාසරියක අපිට හොඳින් නිරීක්ෂණය වෙන පරිදි සතුන් පියාසරිය දෙනවා. ඉහළම මට්ටමින් තමයි සතුන් පියාසරිය දෙන්නේ. අපි සුබපතමු ඔහුට හොඳ තරඟ කාලයකට ඔහුගේ සතුන්ට පියාසරිය දෙන්න හැකියාව ලැබෙන්න කියා. අපි නැවතත් ඊළඟ විනාඩි 30කින් නැවතත් ඔබ හමුවට එනවා සතුන් නිරීක්ෂණය කර පෙන්වීම සඳහා. සතුන් දෙදෙනා නම් පියාසරිය දෙනවා. කැමරා කාචයට අසු වෙන මානේ නම් නෙමෙයි මම හිතන්නේ පියාසරිය දෙන්නේ. අපි නැවතත් හමු වෙන තෙක් ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්. සුබ උදෑසනක්. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 8 වන වරටත් පවත්වන පරිපියාසර තරඟමාලාවේ අදින තරඟ වදින්නේ මාවර මණ්ඩිය මලින්ද මහතා. ඒ මහතාගේ සතුන් මේ වන විට ප්‍රථම පැයේ කාල සීමාව පසු කරගෙන යනවා. සතුන් දෙදෙනා උදෑසන 6:46ට නිදහස් කරේ. සතුන් දෙදෙනා එකම පියාසරියක ඒ මොහොතේ සිටම ඉහළ මට්ටමින්ම එකටම පියාසරිය දෙනවා. PVSට සතුන් හොඳින් නිරීක්ෂණය වෙනවා. මේ වන විටත් ප්‍රථම පැය තමයි ඔහුගේ සතුන් පසු කරගෙන යන්නේ. බලමු අපි කැමරා කාචයට අසු වේද කියා. තරමක් ඉහළ මට්ටමේ තමයි සතුන් පියාසරිය දෙන්නේ. හොඳින් නිරීක්ෂණය වෙන සතුන් දෙදෙනෙක් එකම රිද්මයකට කිට් එක එකටම ඇලි පියාසරිය දෙනවා. ඉතින් ඔහුගේ ප්‍රථම පැය තමයි මේ වෙන විට පසු කරගෙන යන්නේ. උදෑසන 6:46ට නිදහස් කරේ සතුන්. අපි බලමු ඔහුගේ සතුන් අද කොපමණ කාලයක් වාර්තා කරයිද කියා. අපි ඊළඟ පැය භාගයෙන් නැවතත් ඔබ හමුවට එනතුරු තාවකාලිකව සමු ගන්නවා. සුබ උදෑසනක්. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 8 වන වරට පවත්වන පරිපියාසර තරඟමාලාව අදින තරඟ වදින්නේ මාවර මණ්ඩියේ මලින්ද මහතා. ඒ මහතාගේ සතුන් ප්‍රථම පැය විනාඩි 30 කාලය මේ වන විට පසු කරගෙන යනවා. සතුන් දෙදෙනා තරමක් ඉහළ අහසේ පියාසරිය දෙනවා. සතුන් දෙදෙනා හොඳින් නිරීක්ෂණය වෙනවා. PVSට නම් උදෑසන පියාසරියට යෙදූ ඒ විලාසයෙන්ම සතුන් තාමත් මේ ඒ මට්ටමෙන්ම පියාසරිය දෙනවා. සතුන් දෙදෙනා හොඳින් නිරීක්ෂණය වෙනවා. අපිට නම් කැමරා කාචයට නම්
අසු වෙයිද කියලා ඉවරලා අමාරුයි. මොකද තරමක් ඉහළම මට්ටමේ තමයි සතුන් පියාසරිය දෙන්නේ. මේ යන්නේ සතුන් දෙදෙනා අද මාත් සමග අවිස්ක මල්ලි මගේ සහයට ඉන්නවා. තරගේ පරි පියාසරිය යදපු මිතුරන් කීප දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. අපි බලමු අද උට හොඳ තරම් කාලයකට උගේ සතුන්ට පියාසරිය දෙන්න හැකියාව ලැබෙන්න කියා. මේ යන්නේ සතුන් දෙදෙනා තරමත් ඒ උදෑසන නිදහස් කර වෙලේ සිටම ඒ මට්ටමේම තමයි සතුන් තවමත් පියාසරිය දෙන්නේ. පැය විනාඩි 30ක කාලයක් මේ වෙන විට පසු කරගෙන යන සුබ උදෑසනක්. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 8 වන වරට පවත්වන පරිප්‍රියාසල තරංගමාලාවේ අදින තරංග වදින්නේ මාවර මණ්ඩියේ මලින්ද මහතා. ඔහුගේ සතුන් මේ වෙන විට පැය දෙකේ කාල සීමාව පසු කරගෙන යනවා. උදෑසන 6:46ට සතුන් නිදහස් කරේ. ඔහුගේ සතුන් නිදහස් කරපු වෙලාවේ සිටම එකම මට්ටමේ තමයි සතුන් පියාසරිය දෙන්නේ. ඔව් උදෑසන 6:46ට නිදහස් කරපු සතුන් දෙදෙනා තමයි දෙවන පැය පසු කරගෙන යන්නේ. ඔහුගේ එකම පියාසර මට්ටමක උදෑසන සිටම සතුන් පියාසරිය දෙනවා. කැමරා කාචරයට නම් අසු වෙන මට්ටමක නෙමේ. ඉහළම මට්ටමේ තමයි සතුන් දෙදෙනා පියාසරිය දෙන්නේ. පියවියසට හොඳින් නිරීක්ෂණය වෙන සතුන් දෙදෙනා. මේ යන්නේ සතුන් දෙදෙනා. බලමු අපි කැමරා කාචරයට ගන්න. ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරගමාලාවේ අද දින තරගින් වදින මලින්ද මහතා මාවර මණ්ඩිය. ඔහුගේ සතුන් දෙදෙනා පැය 3 කාල සීමාව පසු කරනම වෙන විට ඔහුගේ සතුන් දෙදෙනා පියවියසට නම් හොඳින් නිරීක්ෂණය වෙනවා. කැමරා කාර්යයට නම් අසු කරගන්න ටිකක් අමාරුයි. සතුන් දෙදෙනා දැන් මේ වෙන විට පොඩ්ඩක් තව ටිකක් උඩට ගිහිල්ලා ඉන්නේ. අපි සතුන් දෙදෙනා කැමරා කාචරයට හසු කරගන්න හැකි විකස නැවත ලයිව් එකක් පැමිණෙනවා. එතකන් ඊළඟ ලයිව් එක වෙනුවෙන් රැඳී සිටින්න. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරගමාලාවේ මලින්ද මහතා මාවර මණ්ඩිය. ඔහු සතුන් දෙදෙනා මේ වන විට පැය 4 කාල සීමාව පසු කරනවා. සතුන් දෙදෙනා පියවැසට නිරීක්ෂණය වෙනවා. නමුත් කැමරා කාචරයට නම් හසු කරගන්න බෑ. සතුන් දෙදෙනා දැන් ටිකක් දුරට දුවලා එන්නේ විනාඩි 10කට 12කට වගේ සැරයක් ගේ උඩට. පියවැසට නම් පේනවා. කැමරා කාචරයට නම් හසු කරගන්න අමාරුයි. ඒ තරම් උඩ ඉන්නේ දැන් සතුන් දෙදෙනා. අපි නැවතත් ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 අද මාවර මණ්ඩියේ මලින්ද මහතා තම උදෑසන 6:45ට සතුන් නිදහස් කරේ. ඔහුගේ සතුන් මේ වන විට පැය 4යි විනාඩි 45ක කාලයක් සම්පූර්ණ වෙනවා. නමුත් අපි පරවියන් අවසන් වරට දැක්කේ උදෑසන 10:35ට. තව විනාඩි 5ක පමණ කාලයක් තමයි උට තියෙන්නේ සතුන් නිරීක්ෂණය කර දීමට. සතුන් දෙදෙනා තරමක් ඈතට ගියා. තාම සතුන් අපිට පේන මානයට සතුන් පැමිණියේ නෑ. සතුන් නිරීක්ෂණය කරමින් මහතාත් කීප දෙනෙකුත් බලනවා. විනාඩි 5ක පමණ කාලයක් තමයි ඔහුගේ සතුන් නිරීක්ෂණය කර දීමට තියෙන්නේ. ගොඩක් ඉහළ මට්ටමින් තමයි දුරට. සුබ උදෑසනක්. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 ගෙන එන 8 වන වරට සංවිධානය කරන පරිප්‍රියාසල තරගමාලාවේ අද දින තරඟ වැදුනේ මාවර මණ්ඩියේ මලින්ද මහතා. ඒ මහතා උදෑසන 6:46ට සතුන් දෙදෙනෙක් නිදහස් කරා. පැය 4යි විනාඩි 49